හායි මගේ නම මින්සල්. මම දැන් ජීවත් වෙන ජපානේ. මම මෙහාට ආවේ නම් ඉගෙන ගන්න කියලා හිතාගෙන තමයි. ඒත් ඒක හිතපු තරම් ලේසි දෙයක් නන් නෙමෙයි. මොකද ජපානයේ දැන් ශීත කාලය. මේ වගේ දවසක උදේ පාන්දර නැගිටිනවා කියන එක හරි අමාරු වැඩක්. ලංකාවේදී මොන්ඩිසෝරි වලින් පටන් ගත්ත ගමන ශිෂ්‍යත්වය ලියලා O level කරලා A level ලියලා අන්තිමට මං ජපානයට ඇවිල්ලා තාම ඉගෙන ගන්නවා. කොහොම හරි මං උදේ පාන්දරම ඉස්කෝලේ යන්න ඔන්න මෙන්න තියලා නැගිටිනවා. ඉස්කෝලේ යන සතිය දවස් පහේම උදේ පාන්දර රූටින් එක ගෙවෙන්නේ මෙන්න මේ විදියට. මම නැගිට්ට ගමන් කෙලින්ම යන්නේ මූණ හොද ගන්න. කොච්චර පරක් වෙලා නැගිට්ටත් මට කිසි කලබලයක් නැහැ. මොකද දැන් මම මේකට පුරුදු වෙලා තියෙන හින්දා. ඉතින් මම මූණ හොද ගන්න ඉවර වුණාට පස්සේ මගේ සුපුරුදු පරිදි හැමදාම මෙන්න මේ නෙස්කැප් එකෙන් තමයි මගේ දවස පටන් ගන්නෙ. නෙස්කැප් එකත් හදාගෙන ඊට පස්සේ මම යන්නේ මගේ පොත් මේසෙ ගාවට. මොකද ඉස්කෝලේ දුන්න ගෙදර වැඩ ගොඩක් තියෙනවා. කොච්චර පරක් වෙලා නැගිට්ටත් මං අනිවාර්යෙන් ඉස්කෝලේ දුන්න ගෙදර වැඩ ටික නම් කරන්න අමතක කරන්නේ නැහැ. හැබැයි එහෙම නොකර යන දවසුත් ඕන තරම් තියෙනවා. ඉස්කෝලේ දුන්න ගෙදර වැඩ ටිකත් ඉවර වුණාට පස්සේ මම ඉතින් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා. එළියට බැස්ස විතරයි අදත් හිම වැටෙන්න අරගෙන අපෝ දැන් ඉතින් අද බයිසිකලේ යන්නත් ගත්තේ මේ යන්න පුළුවන් වෙයිද කියලා නම් දන්නේ නැහැ ඉතින් අපි අද try එකක් දීලා බලමු බයිසිකලේ යන්න මේ තියෙන්නේ මගේ වාහනේ Oh my god. Pachwa. බයිසිකලේ යන්න බෑ ෆ්‍රෙන්ඩ්ස් මේ බයිසිකලේ යන්න ගත්ත ගමන් ලිසල් වැටෙනවා මම. Oh my god. වෙලාව 8:45 හරියටම මේ තව විනාඩි 15 තියෙන්නේ මට. ඕ 8:46 වුණා විනාඩි 14යි තියෙන්නේ. තව කිලෝමීටරයකට වැඩි යන්න තියෙනවා ඉස්කෝලේට. ඊට කලින් මට කඩේ ඇතුළට යන්න ඕන මේ උදේට කන්න මොන හරි ගන්න ඕන. Oh my god. ඇවිදලා බෑ අපි හිමේ දුවමු. මම දැන් කඩේට යන මොන හරි උදේට කන්න おはようございます。 අපි ගමු කිරි කෝපි එකක්.はい、1000円お預かりいたします。645円のお返しです。お確かめくださいませ。はい、どうぞ。ありがとうございます。ありがとうございます。 දැන් වෙලාව හරියට 8:50 වෙලාව. තව විනාඩි 10ක් තියෙනවා. ඔයාලට වේර ඇති යන්න අතන තියෙනවා අපේ ස්කූල් එක. අතු පහට බිල්ඩින් එක ඉතින් මගේ ජීවිතය වෙනස් කරපු පාසල. මම දැන් ඉස්කෝලේ ඇතුලේ ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත කිරි කෝෆි එක. මේක මාර රහයි ගයිස්. ඒ වගේම මේ පොඩක් ගණන් යෙන් 200ක් වෙනවා. කොහොම හරි මේ ඉස්කෝලේ ඇතුලේ මම කතා කර vlog එක කරේ නැහැ. මොකද මේ ජපාන ඉස්කූල් ඇතුලේ මේ වීඩියෝ කරන්න බෑ. ඒ කියන්නේ YouTube වගේ සෝෂල් මීඩියා වල අප්ලෝඩ් කරන්න බෑ. ඒ වුණාට මේ මම YouTube කරනවා කියලා අපේ ඉස්කෝලේ සෙන්සර්ලා දන්නවා. ඒකින් හින්දා මට එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම වීඩියෝ දාවයි කියලා එහෙම අවුලක් නම් වෙන්නේ නැහැ. කොහොමුණ කතා කර vlog එක කරන්න ගත්තේ නැහැ. මොකද මේ ඒක ඉස්කෝලේට හරි නැහැනේ. ඒකින් හින්දා ඉස්කෝලේ තියෙන නීතියට
මේ නෝමල් වීඩියෝ කෑල්ටියක් තමයි මේ අරං වීඩියෝ හදන්නේ මම. කොහොම හරි අද මගේ යාළුවට නිින්ද ගිහිල්ලා මේ ඊට පස්සේ මං කෝල් එකක් ගත්තා යාට මේ ඊට පස්සේ එයා කිව්වා ඉක්මනට එන්නම් එයි කියලා. ඉතින් අද යාවේ 9 කාලෙ විතර වෙලා. එතකොට ජපාන් ඉස්කෝලේ නීතියක් තියෙනවා මේ පරක්කු වෙලා ඉස්කෝල් එකට ආවොත් පැමිණීම පොඩ්ඩක් මේ අඩු වෙනවා. දැන් 100% තිබ්බ කියලා හිතන්න. පැමිණීම අපේ ඊට පස්සේ 99.9ට එහෙම අඩු වෙනවා. ඔහොම අඩු වෙලා කොහොම හරි 85 වගේ අඩු වුණොත් මේ අපිට කැම්පස් යාමේ සම්භාවිතාවය ඇත්තටම අඩුයි. ජපාන ඉස්කෝලේ මේ පැමිණීම ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපි ලබන අවුරුද්ද අපිට කැම්පස් සෙන්මොන් ගක්කෝ වගේ යන්න හිතාගෙන ඉන්නවනම්. කොහොම හරි අද මේ ලොකුවට ඉගැන්නුවේ නැහැ. මේ පැයක් වගේ උගන්වලා අපිව ගෲප් 3කට බෙදලා මේ පොඩි ඇක්ටිවිටි එකක් දුන්න ඒක කරන්න. දැන් අපි මේ ඒක කරන ගමන් ඉන්නේ. දරුසා 私はマールさん。 です。マールさんです。 どこの国から来ました？ 私はネパールから来ました。おう。私たちのボスはここにあります。こっちに。何？ボス。ボス？じゃない。おう。キャメラメンはミサラさん。はい。恥ずかしいです。大丈夫。 ඉස්කෝල් ඉවරයි මේ ළමයි සේරම ගියා. මේ මම හිටිය ටිකක් වෙලාද මේ ලබන අවුරුද්දේ මං කැම්පස් යන්න නෙන්නේ. ඉතින් මේ කැම්පස් එක ගැන කතා කරන්න මේ සෙන්සලත් එක්ක ඒකේ විස්තර ටික කතා කරගන්න. අපි යමු දැන් මේ අර යහවැත්තේ ඔයාලා මේවා දන්නේ මේ නැවක් තියෙනවා. ඔන්න ඔය සුදු පාට නිල් පාට නැව මේ මට හිතෙනවා ඒක බලන්න යන්න අද. මොකද කියන්නේ යමුද? ඒක ඇතුළට යන්න පුළුවන් අද මේ බලන්න. ටිකට් එකක් අර. අපි ගිහලා බලමු. ලස්සනයි ඒටි. මාරම ලස්සන view එකක් තියෙන. ඉතින් අපේ ඉස්කෝලේ ඉඳලා බලද්දි ඔතන තියෙන්නේ වරාය. අර එහා පැත්තේ කඳු ටික එහෙම හිම වැටිලා අපි යමු. මම යනවා දැන් මේ ඉස්කෝලේ ඉවර වෙලා. ඔයාලට කිව්වනේ නැව බලන්න යනවා කියලා. මම මේ නැව බලන්න යන ගමන් ඉන්නේ. මේ මාරම සීතලයි ගයිස්. මේ පට්ට හුලඟක් තියෙන්නේ මේ හුලඟත් මාරම සීතලයි. මම වින්ටර් ජැකට් එකක් අරගෙන නෙමෙයි ආවේ. වෙනත හිමවවෙක් ඉන්නවා. ලස්සන හිමවවෙක් හදලා. Oh my god. ඒ හිමවවා නම් ලස්සනයි. හැබැයි අර මම යාළුවේ හදපු හිමවව තරම් නම් ලස්සන නෑ ඒක. මෙතනින් තමයි යන්න තියෙන්නේ මේ ඔය නැව බලන්න. නැව බලන්න පුළුවන්ද කියලා මං හරියට එහෙම විස්තරයක් ලොකුවට දන්නේ නැහැ. ගිහිල්ලා බලමු ඉතින්. අම්මෝ සීතලයි. දවල්ට කන්නත් ඕන මේ බඩත් ගිනි. ඔන්න ඔතනින් තමයි යන්න තියෙන ඔය නැව බලන ඔය කට්ටිය බල්ලා තමයි එන්නේ මං හිතන්නේ ඔය. අපි කලින් මෙතෙන්ට ආව මායි යාළුවෝ එක වීඩියෝ එකක් ඇති මේ කොහොම හරි මෙතෙන්ට එන වීඩියෝ. මේ අපි අද නැව ඇතුළට ගිහලා බලමු. මෙන්න මෙතන තියෙනවා මේ නැවේ විස්තරයක් මේ තියෙන්නේ මොනවද දන්නේ නැහැ. ඉතින් මේක ජපාන වලින් තියෙන්නේ. කොහොම හරි නැවේ සැලැස්ම එහෙම තියෙන ඇත්තේ. මේ ටිකට් එක දෙනවා යෙන් 500ක්. පොඩි ළමයින්ට නම් යෙන් 250යි. අපි යමු. ඔනවම ටිකට් එකක් ගත්තා යෙන් 500ක් දීලා මේ දැන් අපි යමු නැව ඇතුළට බලන්න. මෙන්න මෙහෙම තමයි ඉතින් නැව ඇතුළට යන්නේ. ඕ අපි දැන් ඉන්නේ නැව ඇතුළේ.
මේ මෙතන තියෙනවා මේ නැවේ ඇන්කර් එක. මේකට කියන්නේ ඇන්කර් එක කියලා. මේ සද්දත් ඇහෙනවා මොනවද දන්නේ නැහැ. මම තනියමත් ආවේ. මේ ඇන්කර් එක දාලා තමයි නැව නවත්තන්නේ. නැවේ සද්ද ඇහෙනවා guys. මෙතනින් තියෙන මේ එන්ජින් එකේ ප්‍රොපලර් එක මේ ඒකේ ආකෘතිය. මේ තියෙන්නේ එන්ජින් එක. මේ තියෙනවා මේ එන්ජින් වල පිස්ටන්. මේ තියෙන්නේ පිස්ටන්. අපි දැන් නැව තුන්වෙනි තට්ටුවට මේ යන්නේ. මෙතනින් තියෙනවා මේ ඈත බලලේවා. මේකෙන් මේ බලන්න පුළුවන් මේ දුර zoom කරලා. අඩේ ඔයාලට පෙන්නන්නේ කොහොමද ඒක? ඔයාලට පේනවාද දැන් මේ zoom වෙලා පේනවා මේ අර ගොඩක් දුර තියෙන කාර් එක. ඒක ඇත්තටම කිව්වොත් තියෙන්නේ කොහෙද කියලා මට හොයාගන්න බෑ මේ කැමරේ එකම. නැව බලලා ආවා මං එළියට. මේ තියෙන්නේ අපේ සිටි එක. මම ඉන්න කොහොමද ලස්සනයිද අපි ඉන්න සිටි එක? අපි නෙවෙයි මම ඉන්න සිටි එක. හිම වලින් වැහිච්ච සිටි එක තමයි තියෙන්නේ. දැන් නම් හොඳටම බඩගිනි. මේ දැන් ගෙදර ගිහිල්ලා උයන්න ඕන. මේ අපි යමු ගෙදර. ආයේ හිම වැටෙන්න ගත්තා මේ ලොකුවට. වින්ටර් ජැකට් එකක් නැතුව මම මේ ඉන්නේ. ලස්සන ගෑනු ළමෙක් ඉන්නවා මෙතන. ඔයා එක්ක දුරක් යන්න ඉනමෙව්වා නිමා. මගක් දුරට විත්තරිද ඔයා මේ වෙනස්ලා. Oh my god. හිමනන් ඇති අනේ දෙයියනේ. දැන් මොන කරුමයක්ද මේ? අනේ ඉන්න. එයා යනවා. මමත් යනවා. මම දැන් යනවා මේ shopping කරන්න. මෙහෙම මේ ගෙදරට ඕන බඩු ටිකක් තියෙනවා. ඒ ටිකත් අරගෙනම යනවා ගෙදර මෙහෙම. නැත්තම් ආයෙ ගෙදර ගිහිල්ලා මේ එන්න බෑ. ඒකෙන් හින්දා මෙහෙමම ගිහිල්ලා එනවා. ගොළු බෙල්ලෝ කන්න ආසායට ගොළු බෙල්ලෝ ඉන්නවා මෙතන. එක එක જાතියේ ගොළු බෙල්ලෝ ඉන්නවා. රතු ගොළු බෙල්ලෝ, පැතලි ගොළු බෙල්ලෝ, රවුම් ගොළු බෙල්ලෝ, කකුලෝ ඉන්නවා.
ඔයාලා කන්න කැමති ඕනම එකකින් ඉන්නවා. යුකි දැන් නම් ඇති. යුකිවා තනශී කොතෝ දකෙගා හරිමසින්. මිචියෝ සුබෙරියසු කෘත්තේ කොරබිසෝනි නාරිමස්. තොතෙම සංකෘතේ තේයා හිමිකා ඉතකුනාර. හිම වැටෙනවා හයියෙම මං ආවා මැක්ස් වැලුව එකට. මේකෙන් තමයි ඉතින් අද ඕන බටු ටික ගන්න. අපි ඉක්මනට අරන් යමු එළිය මාන විදියට සීතලයි ගයිස්. අම්බෝ. ඉතයි. අපි බිත්තර එකක් ගමු බිත්තර. දෙවැනි මාසේ 24 වෙනකම් මේ කල් පයින් නැහැ දින තියෙනවා. බිත්තර එකක් ගත්තා. තාම මොනවද ගන්නේ? බිස්කට් එකකුත් ගත්තා මේ කන්න. මම දැන් මේ ගෙදරට ඕන පොඩි බඩු වගේක් ගත්තා. දැන් මේ අයිස්ක්‍රීම් එකක් ගත්තා යනකම කකා යන්න. බ්ලැක් චොකලට් එක මේ කොච්චර සීතල වුණත් මට දක්ෂතාවයක් තියෙනවා අයිස්ක්‍රීම් කන්න පුළුවන්. සීතල කෑම ඕන එකක් කන්න පුළුවන්. මේ සීතලයි කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මේක කාලා බලමු. රසයි ආයි සුපිරි මහා රසයි මේ අයිස්ක්‍රීම් එක. ඉස්සර අපි පොඩි කාලේ අර ඉස්කෝලේ ඉවර වෙලා මේ අර අයිස් පැකට් එක බීවි ගෙදර යනවා වගේ මට ඒක මතක් වුණා. දැන් මේ පොඩි කාලේ අර ඉස්කෝලේ ඉවර වෙලා කඩේට ගිහිල්ලා අයිස් පැකට් එකක් ගන්නවා. ඒක බිබි ගෙදර යනවා. මම දැන් ගෙදර ආව ගයිස්. මේ දැන් මම දවල් ලියන්න හදන්නේ. ඊට පස්සේ මම වැඩට යන්න තියෙනවා. ඉතින් කොහොම හරි අද ඔන්න ඔහොම තමයි මගේ ස්කූල් ලොග් එක වුණේ. ඉතින් මෙතන වීඩියෝ එක නවත්තන්න කියලා හිතුවේ. මේ මොකද මම වැඩට යන්න ඕන නැත්තම් මට පරක්කු වෙනවා කියලා හිතුන නිසා මම මෙතන වීඩියෝ එක නවත්තනවා ගයිස්. එහෙනම් අපි අලුත් vlog එකේ ඉක්මනට හමු වෙමු ගයිස්.